කොහොමද යාළුවනේ ඔයාලට ඔන්න අද අපි ඔයාලට පුංචි වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ තමයි දිය හබරල කොළ. මේවා ගොඩක් හැදෙන්නේ වතුර තියෙන තැන්වල. ඔයාලා දැකලා නම් ඇති. හැබැයි ගොඩක් දෙනෙක් මේවා කාලා නැතුව ඇති. ඔන්න යාළුවනේ මේ තියෙන්නේ අපි අරන් ආපු දිය හබරල කොළ ටික. ඔය අපේ අම්මා සුද්ධ කරන විදිහටම ඔයාලත් මේ දිය හබරල කොළ ටික අරගෙන ඕකේ තියෙන මඩ ටික අයින් කරලා මුල ගලවලා දාලා පණුව කාපු කොළ ටික අයින් කරලා හොඳින් සුද්ධ කරගන්න. මේ දැන් ඔයාලට වීඩියෝ එකේ පේන්න තියෙන්නේ අපි සුද්ධ කරගත්තු කොළ ටික. ඔන්න ඔය විදිහට හොන්දට සුද්ධ කරගත්තු කොළ ටික වෙනම භාජනයකට දාගන්න. ඔන්න ඔය විදිහට අපි ගත්ත දිය හබරල කොළ ටික හොඳට සුද්ධ කරලා ඉවර වුණාට පස්සේ ඔන්න ඔය විදිහට හොඳට හොද ගන්න ඕනි. මඩ ටික යන්න හොඳට සුද්ධ කරලා ඔය කොළ ටික හොද ගන්න. ඉතින් ඔන්න ඔහම හොදගත්තු කොළ ටික ඔන්න ඔය විදිහට භාජනයට දාගන්න. ඔන්න ඉතින් ඔන්න ඔය විදිහට ඔය කොළ ටික ටිකක් ලොකුවට කපා ගන්න. චූටියටම කපන්න නැතුව ඔය ඔයාලට වීඩියෝ එකේ පේන විදිහට ටිකක් ලොකුවට කොළ ටික කපා ගන්න. අපි නම් ඉතින් ග්ලව්ස් දාගෙන නැහැ. අපි ගෙදරට කන්නනේ හදන්නේ. ඔයාලා පිටිට කන්න හදනවා නම් ග්ලව්ස් දෙකක් දාලා මාස්ක් දාලා ඒ විදිහට හදන්න. ඔන්න ඔයාලට ඔය පේන විදිහට ඔකට හොඳට ලුණු වතුර දාලා ඔන්න ඔය විදිහට පොඩි කරලා හොද ගන්න. නැත්තම් කෑමට ගන්න බෑ. ඔකේ මඩ රහ එනවනේ. මඩ රහ යන්න තමයි ලුණු වතුර දාලා හොදගන්නේ. හොඳට පිරිසුදු වතුරෙන් ඔන්න ඔය ලුණු ටික යන්න හොඳට හොද ගන්න. ඔන්න ඔය විදිහට. ඔයාලට ඔය පේන විදිහට හොඳට හොද ගන්න. ඊට පස්සේ වතුර ටික ඔන්න ඔය විදිහට මිරිකලා භාජනයකට දාගන්න ඕනි. ඔයාලට ඔය පේන විදිහට වතුර ටික හොඳට මිරිකලා භාජනයකට දාගන්න. ඔයාලට ඔය වීඩියෝ එකේ පේන විදිහට ඕකට ටිකක් වැඩිපුර මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, ලුණු නම් චුට්ටක් දාන්න. ගොරක කෑල්ලක් එහෙමත් දාගන්න. ඊට පස්සේ අරව ටික ඔක්කොම දාගෙන ඔයාලා ඕක හොඳින් කලවම් කරගන්න. අපි නම් ඉතින් ග්ලව්ස් දාලා නැහැ. ගෙදරට කන්නනේ අපි හදන්නේ. ඔයාලා ග්ලව්ස් එහෙම දාගෙන මේ විදිහට හදාගන්න. ඔන්න ඔය විදිහට චාච්චියක් ලිපෙන් තියාගෙන තෙල් ටික රත් වෙන්න තියාගන්න. ඊට පස්සේ රත් වුණ තෙල් එකට ඔන්න ඔය විදිහට කපාගත්තු ලුණු, කරපිංචා, රම්පේ, තක්කාලි වගේ දාගන්න. අපි නම් තියෙන දේ තමයි දැම්මේ. ඉතින් මේ වෙලාවේ කරවල එහෙම දැම්මුනම් ඊටත් වැඩිය රසයි. ඊට පස්සේ ඔන්න ඔයාලට ඔය පේන විදිහට ඔන්න ඔය කපාගත්තු දිය හබරල කොළ ටික ඔන්න ඔහම දාගන්න. දාගෙන හොඳින් හැන්දෙන් කලවම් කරගන්න. ඊට පස්සේ ඔක තැම්බෙන්න වතුර චුට්ටක් දාගන්න. ඊට පස්සේ ඔන්න ඔකට මිටි කිරි මිටක් දාගන්න. එතකොට තවත් ගොඩක් රසයි. ඔන්න ඔය විදිහට මිටි කිරි ටික දාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මිටි කිරි ටික දාගත්තට පස්සේ ඔයා ඔක හොඳින් ඔක ඔන්න ඔය විදිහට කූරු ගා ගන්න ඕනි. පැහැනකම්ම කූරු ගා ගන්න. පැහුනට පස්සේ ඔක ලිපෙන් බාලා ඔයාට කෑමට ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ රසබර කටට රහට කෑම හදන්න ඉගෙන ගන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට ඒ වීඩියෝ එක බලන්න. ඉතින් ඔයාලත් රස බලලා යටින් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම් යාළුවනේ. ඔයාලට සුබ දවසක්.